2026 අවුරුද්දේ මේ ලෝකේ ඉන්ටර්නෙට් සම්බන්ධතාවය සම්පූර්ණයෙන්ම බිඳ වැටෙන්න පුළුවන් කියලා මේ වෙනකොටත් සයන්ටිස්ට්ලා අනතුරු අඟවලා ඉවරයි කියලා. ෆෝන් සිග්නල්, GPS, බැංක්ස්, සෝෂල් මීඩියා මේ හැමදේම එකපාරටම අස්ථාවර වෙන්න පුළුවන්, වැඩ කරන්න නැතුව යන්න පුළුවන් කියලා මේ වෙනකොටත් කතාව පටන් අරන්. හැබැයි මේක බොරු ගොතම කතාවක් නෙවෙයි. මේ හැමදේම පටන් ගන්නේ අපිට උදේ පහේලා හවස පැසේ යන මේ සූර්යාගේ. ඉතින් අද අපි බලමු සෝලාර් ස්ටෝම් එකක් කියන්නේ මොකක්ද? ඒක ඇත්තටම කොච්චර භයානකද? ඒ වගේම 2026 අවුරුද්ද ගැන මේ තරම් සයන්ටිස්ට්ලා බය වෙලා තින්නේ. ඔයා වගේ මාත් දන්නවා මේ සූර්යාගේ නැත්තම් මේ ඉරෙන් තමයි අපේ ග්‍රහලෝකයට නැත්තම් මේ පෘථිවියට ආලෝකය ලැබෙන්නේ කියලා. හැබැයි මේ ඉර ඇතුලේ හැම වෙලේම huge explosion වගේ දේවල් වෙනවා. සමහර වෙලාවට ඒ එනර්ජි එක ස්පේස් එකට විසි වෙනවා. ඉතින් ඒ වේව් එක Earth එකට hit වුණොත් අපේ ප්ලැනට් එකේ මැග්නටික් ෆීල්ඩ් එක සම්පූර්ණයෙන්ම ඩිස්ටර්බ් වෙනවා. සයන්ටිස්ට්ලා මේකට තමයි කියන්නේ සෝලාර් ස්ටෝම් එකක් කියලා. ඔයා දැන් මෙහෙම හිතන්න. ඔයා එක දවසක් උදේ නැගිටලා බලද්දී ඉන්ටර්නෙට් නැහැ, සිග්නල් නැහැ, ATM මැෂින් වැඩ කරන්නේ නැහැ, GPS errors, flights delay. නිකම් මේක චිත්‍රපටයක කොටසක් වගේ නේද? හැබැයි සයන්ටිස්ට්ලා කියන්නේ powerful solar storm එකක් ආවොත් නම් temporary problems එන්න පුළුවන් කියලා. ඔයා හිතනවද කලින් මෙහෙම දෙයක් වෙලා නැහැ කියලා? 1859 අවුරුද්දේ massive එහෙම නැත්නම් විශාල solar storm එකක් වෙලා තියෙනවා. ඒකට කියන්නේ Carrington event කියලා. ඒ කාලේ ඉන්ටර්නෙට් අන් තිබ්බේ නැහැ. හැබැයි ටෙලිග්‍රාෆ් සිස්ටම් වලින් ස්පාර්ක්ස් ගියා කියලා රෙකෝඩ්ස් තියෙනවා. අද වගේ ටෙක්නොලොජි එකකින් fully depend වෙන මේ වගේ ලෝකෙක මේ වගේ දෙයක් ආවොත් නම් ඒක තවත් බරපතල වෙන්න පුළුවන්. එදාට වඩා ගොඩක් අපිට භයානක විදියට දැනෙන්න පුළුවන්. සයන්ටිස්ට්ලා කියන විදියට මේ ඉරේ ඇක්ටිව් ගතිය මේ විදිහේ වැඩි වෙමින් පවතිනවා. ඒ නිසාම සෝෂල් මීඩියා වල, YouTube එකේ, නිවුස් වල 2026 අවුරුද්ද ගැන ගොඩක් සාකච්ඡා, ඩිස්කෂන්ස් යනවා. හැබැයි මෙතන වැදගත්ම දේ තමයි කවුරුත් ඔෆිෂියලි නැත්තම් නිල වශයෙන් ලෝක විනාශයක් වෙනවා කියලා තවම කියලා නැහැ. මේවා ඇවිල්ලා වෝනින් සහ possibilities නැත්තම් වෙන්න පුළුවන් දේවල් විතරයි. ඉතින් අපි ඇත්තටම බය වෙන්න ඕනද? සම්පූර්ණ වශයෙන්ම ලෝක විනාශයක් වෙයි කියලා තවම නම් අපිට proof නැහැ. හැබැයි satellites, power systems, communication networks වගේ දේවල් නම් affect වෙන්න පුළුවන් කියලා scientistලා ඉඟිපල කරනවා. නැත්තම් warning කරනවා. ඉතින් 2026 ලෝක ටෙක්නොලොජි සිස්ටම්ස් වලට ලොකු ප්‍රශ්නයක් එයිද? එහෙම නැත්නම් මේක සෝෂල් මීඩියා වල හයිප් වෙන එක මාතෘකාවක් විතරද? ඔයාගේ අදහස අපිට ගොඩක් වටිනවා. පහලින් කමෙන්ට් කරන්න. වීඩියෝ එකට පහලින් තියෙන ලයික් බටන් එක ප්‍රෙස් කරන්න අමතක කරන්න එපා. මේ වගේ වටින මාතෘකා නිවුස් and පොලිටික්ස් වලින් ඔයාගේ ළඟටම ගෙන්න ගන්න channel එක subscribe කරන්න. අපි අලුත් මාතෘකාවකින් අලුත් වීඩියෝ එකකින් අදට හමු වෙනවා. එතකම් පරිස්සමට හැමදාම හොඳින් කරගන්න. good luck.